අප්පට සිරිුක්කුවා ඉස්කෝලේ යන්නත් තියෙනවා නේ බං. ඔව් බං ඉස්කෝලේ යන්නත් තියෙනවා ඉතින්. මේ අරුන්වත් එක්කන් ගිහිල්ලා අපි බට්ටෝ බයිමුද? බට්ටු බයින්න බෑ බල්ලෝ. එහෙනම් මොකද්ද කරන්නේ? නේ අපි යමන්කෝ සුප්පලේ ගාල් පැත්තට එහෙනම්. යමන්. සුප්පෝ මොකද යකෝ කෑ ගහන්නේ? අප්පට සිරිුක්කෝ නැන්දා ඉන්නවා. ඇයි මොකද? නෑ නේද අපි මේ සුපුන්න එක්ක යන්න ආවේ. අර ඉන්නේ කාලා නිදියගෙන වල්ලූරෙක් වගේ. අම්මට තේ උඹලා හෙල ගොඩක් වෙලාද බං? දැන් ටිකක් වෙලා වරෙන් යන්න. දැන් අපි කොහෙද යන්නේ? අපි යම සිරිදෝරිස් මාමලේ අර අඹ ගහ දෙන්නේ. අන්න ඒකේ මොනවායි අඹ ගෙඩි ටිකක් කඩාගෙන. මෙතනින්ද බං පයින්න ඕන උස බලපංකෝ. පොඩ්ඩයි නේ උස. මේ උඹලා දෙන්න කයිය ගැහුවා ඇතිනේ. යමන් ඉන්නට පැනලා. ඉම්මන්ට නැගපන් ගස් ලබ්බෝ. උඹගේ බර බලපංකෝ. මොකද්ද බං මේ සද්දයක් ආවේ? මේ ඒක ගැන හිතන්න එපා. මම මේ උදේ සීලවති ආච්චි රොටි කඩෙන් රොටියක් කාලා ආවේ. නෙද්දකින් විතරක් ගස් ලබ්බා. ඉම්මන්ට නැගපන්. ඔබ මොනවද කරන්නේ? නාය ආහාර ඉන්න නැතුව ඇහිලා නැගපන්. යකෝ දැන් උන් දෙන්නම නැග්ගා. මම කොහොමද නැගේ? අඩේ බං මේ ගහට නගින්නේ කවුද බං? මට නම් බෑ වුන් බය වෙන්න දෙයක් නැහැ. ඒකට තමයි අපේ සුප්පා කොල්ලා ඉන්නේ. ඒ සුප්පා ගහට නගහංගෝ. හරි මම නගින්න. උඹලා බලහංකෝ සිරිදෝරිස් මාමා ආවොත් එහෙම. උඹලා පොඩ්ඩක් බලහන් සිරිදෝරිස් මාමාව කන්න වෙනවා. ඉම්මන්ට අමගෙඩි ටිකක් කඩාගෙන යන්න ඕන. ඉම්මන්ට කඩහංකෝ බං. අර කොල්ලෝ ටිකනේ. අඹ කඩනවා මගේ ගහෙන්. දහංගු දෙන්න කුඩියක්. කොල්ලෝ මේ පැත්ත බලන පොඩ්ඩක්. කියන්නේ සිරිදෝරිස් මාමා. අපි මේ අඹ ගෙඩියක් කඩන්න ආවේ. යකෝ සිරිදෝරිස් මාමා. අනේ සිරිදෝරිස් මාමේ. අර අරුන් දෙන්න තමයි මාවත් එක්කන් ආවේ. මම නන් නෙමෙයි. කෝ අනිත් එක? අන්න අර ගහ උඩත් එකෙක් ඉන්නවා. ඔය ගහ උඩ ඉන්න එක බෑ. අනේ සිරිදෝරිස් මාමේ අදට විතරක් chance එකක් දෙන්නකෝ. ඉඳපන් උඹලට chance එකක් දෙන්න. ආයි සිරිදෝරිස් මාමා කන ගහන්න එපා. මේ සිරිදෝරිස් මාමේ පොලේ නම් ගහන්න එපා. අම්බෝ. අනේ අම්මේ ආයෙනම් එන්නේ මුන්ත් එක්ක. ආයි වරෙන් කුඹලා අඹ කඩන්න හොරේ. ඒ කෝබන් සුපුණයා අම්මේ ගහපු ගෑල්ලට අන්න සුපුණයා ගහේ බං.